මිත්‍රවරුනි නායකතුමාට ඊ타මත්ම හදිසි තව කටයුතු රාශියක් තිබුණ නිසා තමයි එතුමා මේ ස්ථානයෙන් නැගිටලා ගියේ. තව ඔබතුමන්ලා වෙනුවෙන් කතා කරන්න අපේ රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා හර්ෂද සිල්වා මැතිතුමා ඇතුළු විශාල කතික ප්‍රමාණයක් මේ ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ භූමිය රැඳී සිටින්න. මේ රැස්වීම ඊටාම ඉක්මනින් තවම ඉවර වෙන්නේ නැහැ. එහෙම ඉන්න කියන එක මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා. අපි දැක්කා ලංකාව පුරා දැන් ඒගොල්ලන්ගේ ගෝල් පේස් එකේ මේ දිනේ සැමරීම වෙනුවෙන් පෝස්ටර් ගහලා තියෙනවා. ඒ පෝස්ටර් එකේ අර දෑකැත්තයි මිටියයි නෑ මිත්‍රවරුනි. දෑකැත්තයි මිටියයි නෑ. ඒකේ ලෙනින් නෑ. කාල් මාක්ස් නෑ. විජේවීර සහෝදරයා නෑ. හැබැයි මේ චේතිය රජුරුවන්ගේ පක්ෂයේ මීට කලින් ලෑස්ති කරපු මේ දිනවල විජේවීර සහෝදරයා හිටියා. ලෙනින් සහෝදරයා හිටියා. දෑකැත්තයි මිටියයි තිබුණා. අද ඒවා මොකවත් නැහැ. මම බැලුවා කල්පනා කරලා මොකද්ද දෑකැත්තටයි මිටියටයි උනේ. දෑකැත්තෙන් නාමල් කරුණාරත්නලා දෑකැති වන්නම දෑකැති නැටුම නටලා නාමල් කරුණාරත්නයි ලාල්කාන්තයි දෑකැති වෙන්නම නටලා එක ගඟට දාලා. එතකොට අර තිබිච්ච මිටිය ඒ මිටියෙන් කම්කරුවන්ට බොළු බරාපොරොත්තු දීලා වැටුප් වැඩි කරනවා කියලා ඒ කම්කරුවන්ගේ ඔළුව චප්ප වෙන්න ගහලා දැන් ඒ මිටියත් ගඟට දාලා. එතකොට දෑකැත්තයි මිටියයි නැති රෝහණ විජේවීරලා ලෙනින්ලා මාක්ස්ලා නැති මේ දිනයක් අද විශාල වියදමක් දරලා අද ඔන්න ගෝල් ෆේස් එකේ රඟ දැක්කනවා කියන එක කියන්න ඕනේ.